හෝ යාළුවේ මොකද වෙන්නේ? ඔය කාලෙක ඉන්නේද? මේ කතාව ඔන්නේ වීඩියෝ එකෙන් සෙට් වෙමු. back to the video. ඒ ඉන්පුට් කොන්නේ කි වීඩියෝ බලන්න සුද්දා. හරිද? වීඩියෝ ඉස්සරහින් අපි කතා කරමු. මේ වීඩියෝ එක බලනකොට එක උඹලට කියන්න ඕනේ මචං මේ මූ මාර ඩයලොග් හරිද? මේ මූ කොහෙට දෙවුවොත් මචං ගහන්නේ ඔළුවට. ඒ මුන්නම් සාපයක් කළා තියෙන්නේ බා. කොහොම හරි මේ මටත් වලම පැනලා ගෙවුවේ. ඒකම මේ ප්‍රශ්නෙත් එක්ක මවුස් එක අල්ලන්නේ මවුස් එකේ දාඩිය බේරනවා. ඉස්සාද කරන්නේ. දාඩිය බේරන මවුස් එක අල්ලන්න බෑ. කොහොමද මේ මැච් එක ගැහුවා වුණා නෑ. එම් බුට් එක රෙවෙන්න දුන්නේ රෙවෙන්න. ඌ මචං කොහෙට ඇල්ලුවත් අප්පට පිරිවෙන්න ගහනවා. කිව්වත් මචං දුරේ ඉඳන් එනකොට දුවනකොටත් ඌ ගහන ගහන එක වදිනවා අම්මට පිරිවෙන්න. මේ ඒ බුට් එක ගහගෙන යන්න දුන්නේ ආයි. දෙවෙනි මැච් එක හරියන්නේ වැඩි. මූ ගෝල් එක ඇතුලේ ගෝල් රවුම ඇතුලේ මූ ගහන්නමයි බලන්නේ කොහොමද. ගෝල් රවුම ඇතුලේ මූ ගහන බෝල් එක ගන්න මෙඩියක් ගහන්නවත් නෑ. හෙල්මට් එක නෑ මචං. හෙල්ත් එක 100 ඉවරයි. 100ට 35ක් විතර ඉවරට ඉවරයි. ඉමෝට් දාමු ලොල්ලා. ඔව් ඉතින් ඉමෝට් දාලා හරි එම් බුට් ගන්න සතුට වෙන්න දෙන්න. එතන පොඩ්ඩක් කට් කරන්න තුන්වෙනි මැච් එක තියෙනවා. ඌ අතන ගහන පාටක් නැහැ. එන වෙලාවත් යටන්නේ. වීඩියෝ එක දික් කරන්න බෑනේ. කට් කරලා පොඩ්ඩක් බෙදාන්න. දෙවෙනි මැච් එකේ මම මචං ෂෝට් වීඩියෝ එකක් දාලාදී මේ හෑන්ඩ් කැම් එකත් එක්ක බලන්න ගිහින් බලපෑම මේ තුන්වෙනි මැච් එක යන්නේ හෑන්ඩ් කැම් දාලා ගහපු එක. එන ගේමක් දීලා හෑන්ඩ් කැම් දාලා ඉවරලා ගත්තා. දෙපාරක් එදනවා ගැහුණා. ඒක මචං රීලෝඩ් කරන්න අවතකුණු නිසා අර මේ එකක් ගැහුවාට පස්සේ එන්නේ දෙකක් වගේ හරිද? ඒවා සිද්ධියක් තියෙනවා. පළවෙනි එකට ඉවරයි. හරි බෝඩි තුන්වෙනි මැච් එක ඉවරයි. කොහොමද මැච් 6ක් ගැහුවට අවස්ථාවේ මම කොහොම හරි ගහන්න පටන් ගත්තා. ඉස්සර මොකද එන්නේ? මේක බලහන් වෙන චරේ වෙන්නේ නෝ පේනවා. බුරමයි මු වදින්නේ ළඟට නැහැ. මුට ඕල් ස්පීඩ් ගහනකොට මුට ගහගන්න බෑ. දැන් මු බග් වෙනවා. ඔන්න බලන්න. ඉතින් ගෙහුවොත් ඔතනවා. ෂොට් එක වැද්දා. අර දැක්කේ? කොහොම මු කොහෙද කියලාත් නැහැ. ලොල්ලා ඉවරයි. ස්පීඩ් කරාට මේ මචං වීඩියෝ ගැදෙන නිසා මු ගහන්නේ නැහැ ලේසි. දාලා ඉතින් බලන්න ඕනේ බලන්න. වීඩියෝ එක හදන්නත් අමාරුයි. ඒක නිසා 2x දැම්මා මචං. ගහන්නේ උඩට ඇතුලින් හතරෙන් මැච් එක දාවා මචං. බලමු මොකද හතරෙන් මැච් එක වෙන්නේ කියලා. හතරෙන් මැච් එක ගහන්න පුළුවන් වේද කියලා. යරු ඉවරයි. අහගත්ත පොඩ්ඩක් ඒකෙන් දෙකම තමයි යන්නේ හරිද? ඉතින් ඒකේ දෙකම ගියා. බෑ මචං ගහන්න බෑ. මවුස් එකේ මේ අතේ රස්නට දාඩිය ඇදලි වෙලා මචං දාඩිය ඇවිල්ලා මේ මවුස් එක ලිස්සනවා ගහ ගන්න බෑ. බටන් එකේ මේ බටන් ලිස්සනවා. පස්සේ හැංගිලා තියෙනවා එන්නේ.
ලේසියකට සයිලන්ට් ෂොට් ගොඩක් අදිනවා මොකද සයිලන්ට් මම මේ පැත්තෙන් යනවා මේ පැත්තෙන් වටයක් එහෙම දාලා කරකවලා යනවා නෑ ඒසියකට එම් බුට් එක අන්තිමේදී මොකක් වුණාද මම වැඩ කරන්න තෝ කියලාද මම දන්නේ නැහැ කවරම ට්‍රේන් එක ගැහුවා එච්චරයි කියන්නේ ආවත් මචං ලැග්ගෙනවා ගන්න දෙයක් නැතුව ගෙනුවේ හයිදෝ මේ කාලෙකින් කියනකොට PC වලට නයින් කරා එකක් ඉවරයි ඉවරයි එම් බෝට් ලොල් ඉවරයි හතරවෙනි මැච් එකේ 6වෙනි මැච් එකේ මචං මේ අරුන් ඕෆ්ලයින් ගිහලා හරිද දැන් මට කිල් නැතුව මේ මැච් එක ගන්නත් බෑ මං කරාඩි ඉවරලා ඔෆ්ලයින් එකකට ගිහලා කෙලියා ඔෆ්ලයින් එකකට කෙලලා තමයි නැත්තම් කිල් නැතුව ඉවරලා මැච් එක තොත ලැජ්ජාවක්නේ PC ගහලා ඉවරලා කරගන්න දෙයක් නැහැ ස්පීඩ් ගන්න නේද මේ මැච් එකේ ලොකුට ආවා අවුරුද්ද ඕල්ලද නෝ තමයි ගහන්නේ මූ රැකගෙන ඉඳලා ගහන්න බැලුවේ පීක් වල ඉන්නේ නෑ වැඩි කොහමද මේ මට ගහ ගන්නත් බැරන උට ගහ ගන්නත් බැරන අන්තිමේදී මම ඉස්සරහට තියෙනවා ෂේප් එකේ පිටිපැත්තෙන් ගිහලා ගහන්න කියලා කොතනද ලැග් එකක් ආවා යක් ගමන් ෂේප් එක ඉස්සරහට ගියා මූ දන්න මූ ඕල් එකෙන් කවර් කරන්න හැදුවා එන්න නැති වෙන්න බැරි වෙන්න හරිද හරි ගියේ නෑ වැඩි උගේ පැත්තට ගත්ත ඔෆ්ලයින් මගේ පැත්තට ගත්ත ඔෆ්ලයින් මොනවා විතරයි එම් බෝඩ් වල හයිද ඉස්සෙක් ගහන්න බැරි නිසා මැක්සිමම් කට්ටිය කොහෙන් ගියත් ඔලු යන්නේ දැක්කනේ මචං 6 වෙනි එකට ඇවිල්ලා තියෙන්නේ මම 2යි U6යි හරිද මචං නන්දා පොඩි මේ මෙච්චර කියන්නේ උන්ට ගහන්න මට මලම කළා දැන් කී බටන් එකෙන් දෙන්නේ බෝල් කී එක වෙන්නේ නැහැ නේද මලම පැනලා ගහුවේ බෝල් කී එක උඩ නැගගෙන ගහුවේ ඒ මම PC version හුරු නැහැ මම කියන්නේ PC version මම අයින් කරා හරිද අයින් කළා අන්ට අරගෙන දවස් 4යි කියන්නේ මේ PC එක පොඩි අප්ඩේට් එකක් දුන්නා අයින් කරා මේ මැච් එකත් ඉවරයි ඔන්න ඒකෙත් දුන්නා ලොල්ලට හරිද 3ට 6ක් විතර මැච් එක යනවා මේ මම කියන්නේ කී PC version අයින් කරාම දැන් අර බෑන්ඩ් එක සිද්ධියෙන් ඊට පස්සේ ආයෙත් මම මේ ගහන්නේ නැහැ නේ කියලා data තිබ්බ GB 10ක් 12ක් විතර කරගෙන ගාගත්තා මේ ආයෙ PC version එක ආසාව දාතල් එකේ තව දවසක් දෙකක් කරලා ඒකයි MSI මේ data දෙකම දාගත්තා කොහමද මුල කාලෙකින් මේ කට්ටිය කරන්නේ එච්චරේ මේ ගහන මැච් ගහලා ඉවරලා මචං උන් ඉතින් තනි කරේ පැනල් එකක් ඉන්නේ පැනල් දාලා නැහැ කොච්චර දැම්මත් උන්නේ CS මේ ගහන පැනල් එක මැච් 10ක් ගහුවොත් 10න් 8 කරනවා ඒක නිසා ඉතින් වීඩියෝ හදන්නෙත් නැහැ හදලා දාන්නෙත් වෙනම කම්මැලි ඉතින් ඒ විදිහට කරන්නත් ආයි
වීඩියෝ එක වෙනම කරන්න හැදුවා. මොකද ගහන ගමන් ස්ක්‍රීන් රෙකෝඩ් කරලා ගන්න මගේ PC එකේ ස්පෙක් මදි. ඒ නිසා වෙනම මේ වීඩියෝ එක මචං ඇඩ් කරන්න. ඒකයි සිද්ධිය තියෙන්නේ. පුදුම සාපයක් ඉවරයි. පොඩි ඉවරයි. පොඩකට හතරට හයක් ඉදිරිය ඉතින් ඔන්න මැච් එක ඉස්සරහට. එයා පොඩ්ඩක් ගහගන්නකෝ. මෙතන ඉතින් මෝ ආවම බලන්න වගේ බල්ලා ඉන්නවා නේද? ඔයල ගැටෙන්න ඉවරයි. මට ගහන්නා ඉවරයි. First blood. Double kill. සස්සරට දුන්නේ එක. පොඩි ලැග් එකක් කියනවා හරිද? මේ ලැග් එකනේ මචං කෝල් වෙන වෙලාවට හොස්පොට් එක කරන් ඉන්නේ ෆෝන් එකෙන් තමයි මේ ඩේටා කනෙක්ට් කරලා තියෙන්නේ. Wi-Fi එකට ඩේටා දාලා ෆෝන් එකෙන් තමයි ගේම් ගහන්න යන්නේ. ෆෝන් එකට කෝල් එකක් යනකොට මේ ස්ක්‍රීන් රෙකෝඩ් අරගෙන මැච් එකෙන් පොඩ්ඩක් මේ ස්ට්‍රක් වෙනවා. ලැග් වෙන බව. Input එකේ මම හිතන්නේ එක්ස්පයර් වුණාද මන් දන්නේ නැහැ බා. සම්මතව ගහන්නත් බෑ. පරු හොයන්න නෑ ඒක වුණ. පුදුම සංගතයක්. හොයන්නවත් නෑ බා. හයට හය ගියා. අන්තිම එකේ තමයි සක්කිලි වැඩ කරේ අන්තිම මැච් එක යන්නේ. හරිද? මැච් එක මචං මේ ස්පීඩ් දැන් වැඩක් නැහැ මාර ඩයල් එක ගහගන්න බෑ කියලා දැන් නිසා ਉਹ ගැහුවේ නැහැ හරිද අන්තිම ෆෝන් එක නම් ඇදලා හිටියා ලොකුට ගැහුවේ නැහැ ෂොට් එකක් තුනක් ගැහුවා ගහගන්නත් බෑ ලාස්ට් ෆෝන් නම් ඇදලා හිටියා මුට වෝල් එක ගහද්දි මුට ගහන්න බෑ එක මූගේ මාක් කරි බග් වෙන සීන් එකක් තියෙනවා හරිද වෝල් එක ගහද්දි මුට ගහන්න බෑ වෝල් මචං ගහ කැඩිලා වෝල් ගහ ගියා නම් මුට එක්ක ඒ වෝල් එකේ ස්පීඩ් එකට කොහොම ඉර වෙනවා එහෙම සීන් එකක් තියෙනවා දැන් වෝල් ගහපු නිසා දෙවෙනි මැච් එකේ ඉඳන් ගහගෙන ආවා හරිද මලම පැනලා වෝල් එකේ බටන් එකේ වෙන්නේ නැහැ උඩ නැගගෙන කැහුවා කොහොමද හරිද මදින ෂොට් එක 74 දෙක ඉස්සෙල්ලා අතුරු කර ගිය 42 කැඩුවේ නෑ ඩැමේජ් මරුන්නේ නෑ හෙල්මට් එක ඉවරයි මම මෙතන ගන්න සක්කිලි වැඩි හරිද මම සටගාලා බෝල් එක ගහ ගන්නවා මැච් එක දැම්මට කොහොම හරි ගෙන්න එක මම නිසා මම ඩයල් එක එහෙනම් තාත්තල තේ සෙට් එක බයි